මට එක දෙයක් කියන්න ඕන. මම වෘත්තීය වශයෙන් ගත්තොත් අපි වෙනස් ශ්‍රේෂ්ඨ වල ඉන්නේ. අපි ගණකාධිකාරීවරු. ඒක රළු වෘත්තියක් අපි කරන්නේ. සාමාන්‍ය කාර්යාලයක එච්චර දුෂ්ටව තමයි අපි සාමාන්‍ය කාර්යාලයක හේතුව අපි ඇති නීතියට වැඩ කරනකොට පොඩි හිතදීම ඇති වෙනවා. හැබැයි ඉතින් ඒ කොහොම වුණත් අපි මිනිස්සුયો අපි මේ සමාජය දකින්න දෙයක් තියෙනවා, අපිට පේන දෙයක් තියෙනවා, අපිට දැනෙන දෙයක් තියෙනවා. ඉතින් මේ දේවල් මම බොහෝ කාලයක් තිස්සේ විවිධ මාධ්‍ය වලින් පළ කරා. පාසලේ සංග්‍රහවල, විශ්වවිද්‍යාලේ ඉන්න කල විශ්වවිද්‍යාලේ සංග්‍රහවල, ඊට පස්සේ මුහුණු පොත ජනප්‍රිය වුණාන් පස්සේ මුහුණු පොතේ තමයි බොහෝ වෙලාවට අපි කවි පළ කරන්නේ. එතෙන් තියෙන වාසිය තමයි කවියක් අපි ලියුවොත් අපිට කමෙන්ට් එක එවලම හම්බ වෙනවා. අපි දැන් බිත්ති පොතපතක් කවියක් ලියුවත් පත්තරේ කවියක් දැම්මත් කමෙන්ට්ස් වැඩි අපිට හම්බ වෙන්නේ නැහනේ. එතකොට අපිට හිතෙනවා අපිට පොත දිරිගැන්වෙනවා ඇත්තෙන්ම. ඉතින් මෙහෙම ගිහිල්ලා මට ඒත් හිතුණා පොතක් ලියන්න පුළුවන්ද මට එහෙම හැකියාවක් තියෙනවද කියලා. මොකද පොතක් ලියුවොත් ඒක මිනිස්සුන්ට ඒක දැනෙන්නත් ඕනේ. මට ඒකෙදී පොතක් ලියන්න ඕන කියලා දැනුනේ මම උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ අවුරුදු 5ක් වැඩ කරා. පස්සේ මේ පොත අත්පිට පොත මට හම්බුනහම මේ නාඳු මම කලින් කවි පොතක් කරලා නැති සාහිත්‍ය කලා විෂය නිල වශයෙන් ආයතනිකව අධ්‍යයනය කරලා නැති කෙනෙක්ගේ නිර්මාණ හැටියට මේවා ගැන මට විශාල ගෞරවයක් ඇති වුණා. ඉතින් මං හිතුවේ නෑ එතුමා පොත පළ කරයි කියලා. අතතර සෑහෙන කාලයක් ගියා මුලින්ම අත්පිට පොත කියවලා. ඉතින් මට එහෙම අත්පිටපත් විශාල ප්‍රමාණයක් ලැබෙනවා කියවන්න, පෙරවදන් ලියන්න, පිට අර කවරේ සටහන් ලියන්න මගේ දකින්න කඩුල්ල ළඟ උච්චම් කර සඳවතියේ කෙට වඩින්න. මේ මිනිස්සයාට මේ ජොබ් එක කරන්න පුළුවන්ද කියන ලොකු ප්‍රශ්නයක් මට තිබ්බා. ඇයි මානසිකත්වයේ වැඩි. මානසිකව ප්‍රශ්න දිහා බලන කෙනෙකුට මේ ජොබ් එක කරන්න බෑ කියන එක මං ගාව එදා ඉඳන් අදත් මගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ පොත බලපුවාම ඒක තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන ලොකුම අවුල තමයි රැකියාව ගැලපෙන්නේ නැති එක. ඉතින් මේ පොතේ ඒ කාරණාවම තියෙනවා. මම හිතන්නේ ගොඩක් ඒවා දිහා බලන මානසිකත්වයෙන් බලන දේවල් තියෙනවා. මම හිතන්නේ මේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අම්මලා හිටියත් කමන්නේ කියලා මට හිතෙනවා. ඔහුගේ තව සුවිශේෂතා මම දැක්කනම් මම හිතන්නේ මේ ටිකක් කියන එක හොඳයි. ඔය මල්පැණි පොඩ්ඩක් ගත්තත් පදම කොච්චරකට ගියත් ගීත ගායනා කරනකොට ඒ පදමාලාවේ වචන හරියට ශබ්ද කරනවාද කියලා හැම වෙලෙම හොයා බලන කෙනෙක් තමයි ඔහු. ඒ කියන්නේ නිකම් මේ පදමාලාව මෙහෙම ලියනවා විතරක් නෙවෙයි, ගීතයක පදමාලාව අපි වචනයක් වැරද්දුවොත් ඒක ශබ්ද කරලා අපව කියලා අපිව නිවැරදි කරන්න හැම වෙලෙම බලනවා. ඊ තරම් පදමාලාවේ තියෙන වචන ගැන දැනුම අපි නම් ඉතින් ඒක ගැන එච්චර හිතන්නේ නැහැ. මොනවාරි එකක් කියන එකනේ කරන්නේ. හරි. එතුමා ඒ තරම්ම
ඒ ගැන උනන්දුවක් දක්වනවා. අද දවසේ කවි පොත තුල මහාචාර්යතුමන්ගේ ඇස ගැටුණු ගීතයක් වේයයි සිතුමක් හිතේ රැඳුණු ගීතය. එහෙම නැත්නම් සඳලි අද දවසේ තෝරගත්ත ගීතය. සැබවින්ම මේ පදපේලිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා. මගේ තනියට ගීමි මිනුව රැහැයනේ පාෙන්න දහන වටේ පාළු සුවඳ කවුළු දොරින් ගලා යන්න යහන වටේ පාළු සුවඳ කවුළු දොරින් ගලා යන්න මගේ තනියට ගීමි මිනුව රැහැයනේ